වෛරයෙන් වෛරේ නොසන්සිඳේ. මේක අපි හැමෝම අහලා තියෙන කතාවක්. තථාගතයන් වහන්සේ ධම්මපද ගාථාවකිනුත් විස්තර කරනවා. නහි වේරේන වේරානේ සම්මන්තිද කුදාචනං අවේරේනච සම්මන්තෝ ඒස ධම්මෝ සනන්තනෝ. මේ ලෝකේ සනාතන ධමයක්. හැබැයි ඇත්තටම අපි පුරුදු වෙලා තියෙන්නේ මේ ක්‍රමයේද? නෑ. ඇත්තම කතාව අපි හුරු වෙලා තින්නේ මීට අනිත් පැත්තේ ක්‍රමයක්. ඒ කියන්නේ අපේ න්‍යායට අනුව වෛරයෙන් වෛරය නොසන්සිඳෙන්නේ නෙමෙයි වෛරයෙන් වෛරය තමයි සංසිඳෙන්නේ. ඒ කියන්නේ අපි හැමෝම කියන්නේ අපිට කවුරු හරි ගැහුවොත් එහෙම අපි මොකද කරන්න ඕනේ? නැවත ප්‍රතිප්‍රහාර එල්ල කරන්න ඕනේ. අපිට කවුරු හරි බැන්නොත් එහෙම අපි මොකද කරන්න ඕනේ? නැවත බනින්න ඕන. එහෙම නොකළොත් අපි කවුද? අපි නිවටේව, අපි අදමෙව. මෙන්න මේ ගානට අද අපි සමාජයේ අපේ මනස හැදිලා තියෙනවා. හැබැයි ඔබ ඇත්තටම කල්පනා කරලා බලන්න. එහෙම නෙමෙයි. මේ ලෝකේ එහෙම එකිනෙකාට ගහගන්න මරාගන්න යන්න ප්‍රශ්න ඇත්තටම දිග්ගැස්සන එක නේද උනේ. අද මේ ලෝකේ සමාජයේ යුද්ධ පවා ඇති වෙලා තියෙන්නේ මෙන්න මේ කාරණාව හින්දාම නෙමෙයිද? හැබැයි අපි කියනව නේද බල්ලොන්ට තිරිසන් සත්තුන්ට වඩා මිනිස්සු උසස් කියලා. මේ උසස් මිනිස්සු කරන්නේ මොන වගේ වැඩක්ද? ඔබ මොහොතකට හිතන්න උදාහරණයකට ඔබේ ගෙදර බල්ලෙක් ඉන්නවා. අල්ලපු ගෙදරත් බල්ලෙක් ඉන්නවා. අල්ලපු ගෙදර බල්ලා ඔබේ ගෙදරට එනවා. ඔබේ ගෙදරට එනකොට ඔබේ ගෙදර බල්ලා මොකද කරන්නේ? අර අල්ලපු ගෙදර බල්ලට බුරනවා. අල්ලපු ගෙදර බල්ලට බුරනකොට අල්ලපු ගෙදර බල්ලා මොකද කරන්නේ? ඔබේ ගෙදර බල්ලටත් බුරනවා. නැත්නම් අපේ ගෙදර බල්ලටත් බුරනවා. එහෙ බුරනකොට අපේ ගෙදර බල්ලා මොකද කරන්නේ? නැවත අල්ලපු ගෙදර බල්ලට කඩා පනිනවා. හපා කනවා. එතකොට අල්ලපු ගෙදර බල්ලා මොකද කරන්නේ? නිකන් ඉන්නවද? අනේ කමක් නැහැ කියලා. නෑ. එයත් කඩා පනිනවා. එයත් බුරනවා. එයත් හපා කනවා. බිරුවොත් බුරන එක, ගැහුවොත් ගහන එක බල්ලත් කරනවා. හැබැයි බල්ලට වඩා උසස් මනසක් තියෙන මිනිස්සයත් මොකද කරන්නේ? මේ වැඩේම නෙමෙයිද? ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔබ සැබෑ මිනිස්සෙක් නම්, උසස් මනසක් තියෙන කෙනෙක් නම් ඔබ කළ යුත්තේ ඒකද? ප්‍රශ්නයක් ආවහම බැන්න ගහමරා ගත්තා කියලා ප්‍රශ්න විසඳනවද? නැත්නම් ඒ ප්‍රශ්නය දිහා සිහිබුද්ධියෙන් බලලා නිවැරදි විසඳුම සිහිබුද්ධියෙන් කේන්ති නොගෙන මෛත්‍රියෙන් කටයුතු කළා ඒ අවශ්‍ය විසඳුම අවශ්‍ය විදිහට දෙනවද? ඔබ සිහිබුද්ධියෙන් කටයුතු කරොත් ඔබට ඔබේ ගැටලු निराකරණය කරගෙන මනස නිරවුල්ව තියාගෙන සතුටින් ලෝකේ කටයුතු කරන්න පුළුවන් වෙයි. ඒක තමයි වෛරයෙන් වෛරය නොසන්සිඳේ අවෛරයෙන්ම වෛරයෙන් සංසිඳේ කියන ඒ ලෝක සනාතන ධර්ම.